දෙනාට ආදරය පිළිබඳ නිවැරදි අර්ථකථනයක් ලබා දීම මේ වෙලාවේ මගේ අරමුණයි. මොකද්ද මේ ආදරය කියන්නේ? ආදරය, සාමය, සතුට, සහනය, සත්‍ය, ධර්මය මේ ලෝකේ තියෙන ධර්මතාවයද. මේ ලෝකේ තියෙන ಜಾති දෙකයි. එක්ක අතින් අල්ලන්න පුළුවන් දේවල් තියෙනවා, එහෙම නැත්නම් අතින් අල්ලන්න බැරි දේවල් තියෙනවා. දැන් ආදරය කරන කෙනා අපට අතින් අල්ලන්න පුළුවන්. නමුත් ආදරය අපට අතින් අල්ලන්න බෑ. එහෙනම් අතින් අල්ලන්න පුළුවන් හැම දෙයක්ම තියෙන පිටතින් සොයා ගන්නට ඕන. අතින් අල්ලන්න බැරි හැම සියල්ලම තියෙන්නේ අපේ ඇතුලේ. අසීමිතයි. කිසිම සීමාවක් නැහැ. ආදරය කියන්නේ පරිත්‍යාගය. ආදරය ඇති ඕනම වෙනසකදී පරිත්‍යාගය නොවෙනස් වේ නම් ඒ තුල ඇත්තේ ආදරයයි. ආදරය ලස්සනයි, ලස්සන ආදරය නොවේ. ආදරයට තෑගි දෙකක් තියෙනවා. එකක් ඒට සම්බන්ධ වස්තුව, අනෙක ආදරය. වස්තුව අහිමුණත් ආදරය අහිමි වෙන්නේ නැහැ. තමා මෙලොව ආශාම කරන සුන්දරම වස්තුවට ඇති අයිතිය කිසියම් වෙනසක් වීමෙන් අත්හල විට ඒ කෙරෙහි ද්වේෂයක් ඇති නොවේ නම් ඒ තුල ඇත්තේ ආදරයයි. ආදරය දෙන්න වැඩි වෙනවා. අතින් අල්ලන ඒවා දෙන්න අඩු වෙනවා. අතින් අල්ලන්න බැරි හැම දෙයක්ම සතුට, ආදරය, සහනය දෙන්න වැඩි වෙනවා. එතකොට අහිමි වූ සම්පත් නිසා යම් වේදනාවක් සිතට ඇතුළු වෙද්දී අහිමි නොවුන ආදරය අපට රැක ගන්නට පුළුවන් වෙතොත් ඔබ හිමිවන්නේ ආදරයටයි. ආදරය සුන්දරයි, ආසාව ගින්දරයි. ආදරය පිළිබඳ ඔබට තව දුරටත් අවශ්‍ය විශාල මේ ගැන මට සාගරයක් තරම් ලියලා තියෙනවා. මම මේ ඉතා කෙටි හැඳින්වීමක් කරේ. මම ජීවිතේට නව දැක්මක් කියපු පොතක් ලියලා තියෙනවා. ආදරය පිළිබඳ විශාල අදහස් තොගයක් ඒකේ අන්තර්ගත වෙනවා. ඔබට ඒක ලබා ගන්න පුළුවන් වුණොත් ආදරය විතරක් නෙවෙයි ජීවිතේ හුඟක් දේවල් ඔබට දැනගන්න, ඔබගේ තෙවන ඇස විවර කරගෙන ඔබ තුළ ඇති නිදානේ සොයා ගන්නට පුළුවන්. ආදරය කියන සුන්දර අපි ළඟ ඇති සුන්දර දේ අපට අවබෝධ කරගන්නට පුළුවන් වුණොත් ඔබ සතුට කියන තිලිනේ ඔබට දෙන්නේ ආදරයයි. ආදරයේ තිලිනේ සතුටයි.